Hello everyone, welcome to my YouTube channel. Please subscribe my channel. Actually, I don't know whether you agree with me or not, but this design is a developed investment process in the Mahinda Chintane. Really, you see the beautiful port city now. I think uh, you can see clearly. Actually, this is a port city in Sri Lanka. Colombo Port City is a new city development project. This is a build a sea area close to Colombo in Colombo. The amount of this project is 269 hectares. Actually, the proposed development work of the port is included in residential, commercial, entertainment, and investment zone. And two access roads have been provided to the port city. One of the Chaitya Road and other to open the Colombo South. This project provides new investment, employment opportunities, and international business opportunities to Sri Lanka economy. At present, the artificial cost of the port is open to the public fee access from 10 a.m. to 10:30 p.m. So then I think this is very important to you, and I invite come to see the beautiful our country and see the beauty of our country. Please subscribe my channel. Thank you. හොඳයි යාළුවනේ අද ඔයාලට බලා ගන්න පුළුවන් වරාය නගරය. මේ තමයි වරාය නගරය. කොළඹ තමයි පිටලා තියෙන්නේ. ඉතින් මේ වරාය නගරය ගැන කියනවා නම් මේ වරාය නගරයට ප්‍රවේශ වෙන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි චෛත්‍ය පාර, අනිත් එක තමයි කොළඹ දකුණු වරායේ දියකඩන විවෘත කරන තැන තියෙන එතන පිවිසුම. ඉතින් මෙන්න මේ ක්‍රම දෙක මාර්ග දෙක ඔස්සේම ඔයාලට මෙම වරාය බලන්න එන්න පුළුවන්. ඉතින් මෙම වරාය පිහිටලා තියෙන්නේ කොළඹ. මෙම ව්‍යාපෘතියේ ප්‍රමාණය හෙක්ටයාර් 269යි. ඇත්තටම දකුණු ආසියාවේ ප්‍රමුඛතම නේවාසික ව්‍යාපාරික ගමනාන්තයක් ලෙස මේක සලකන්න පුළුවන්. ඉතින් වරාය නගරයේ යෝජිත සංවර්ධන කටයුතු එක්ක නේවාසික වාණිජ්‍ය විනෝදාස්වාදය හා ආයෝජන කලාප ඇතුළත් වෙනවා. ඉතින් මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව ආයෝජන රැකියා අවස්ථා සහ ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාරික අවස්ථා ගොඩක් ලබා දීමට අපේක්ෂාවෙන් තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පිළිගත්තත් නැතත් ඇත්තට මේක මහින්ද චින්තනයට අනුව ගොඩනැගුණු මහින්ද චින්තන ව්‍යාපෘතියක්. ඉතින් ඔන්න ඕක තමයි මහින්ද මහත්තයා අර හොරා කාලා හම්බ කරපු සල්ලි වලින් ඇත්තරම මුහුදක් ගොඩ කරලා ලස්සන වරාය නගරයක් හදලා තියෙනවා. ඉතින් මං හිතනවා එතුමා ගෙදර ගෙනියන්න නෙමෙයි මේ වරාය නගරය හදලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න නිකන් බැන ඉන්නේ නැතුව. ඇත්තටම මේ වරාය නගරයේ කොච්චර දේවල් තියෙනවද? අපේ විදේශීය සංචාරකයන් ඇවිල්ලා මෙතන කොපමණ එයාලගේ ආයෝජන කරනවද? එයාලා මෙතන කොච්චර සතුටු වෙනවද? ඉතින් මේ දේවල් ඇවිත් බලන්න. මොකද මේක නොමිලේම තමයි ඔයාලට බලන්න පුළුවන් උදේ 10ත් හවස රාත්‍රී 10:30ත් අතර කාලය තුල. ඉතින් ඇවිත් බලන්න නිකන් බැන ගෙදරට වෙලා ඉන්න නැතුව මහින්ද මහත්තයා හොරා කාලා හම්බ කරපු සල්ලි වලින් හදලා තියෙන දේවල්. බොහොම ස්තුතියි. බැන හරි මගේ channel එකත් subscribe කරන්න. Mahal
බාහිරින්